සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ වදතම් පවරෝ මනුජේසු සක්ක මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගේ තං සුගතං සරණත්ත මුපේමිති. ධර්ම දේශනාවේ මාතෘකාව ඇටියට සඳහන් කළ තිබෙනවා ධර්ම දානයේ ආනිසංස විස්තර කරමින් තෙරුවන් නැසුරෙන් යහපත් ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව දේශනාව සිද්ධ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව පින්නතුණි අපි ධර්ම දේශනාවට මාතෘකාවට ගත්තු ගාථාව පින්නතුන්ට මතකයි. යෝවද තම්පව රෝමනු ජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ. අපි ඉස්කෝලේ අහවර වෙන්න කලින් ඉස්කෝලේදී පින්නතුණි කියපු ගාත තුනක් තියෙනවා. ඒ ගාතවලට කිව්වේ චත්ත මානවක ගාථා. අපි ඉස්කෝලේ සෙල්ලම් කළ දුවල පැන නටලා කියලා එළියට බැස්සේ පින්නතුනි මහපාරට ඉස්කෝලේ. මහපාරට බහින අයට ළමයින්ට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. ආරක්ෂාව රැකවරණයේ පිණිසයි බුදුරජාණන් වහන්සේ චත්ත මානවකට මේ ගාත තුන පින්නතුනි ඉගෙනුවේ. අපිත් ඉස්කෝලේ යනකොට කිව්වා, ඔයත් කිව්වා. නමුත් මොකක් නිසා කියනවද? කවුද මේක දේශනා කළේ? මේකේ අර්ථය මොකද්ද? අපි පින්නතුණු හිම දෙයක් දන්නේ නැහැ. නිකන් පින්නතුණු එහෙ කිව්වා. නමුත් අර්ථය දැනගත්තාම පින්නතුණු හරි ලොකු ගැඹුරකට පින්නතුණු මේ දේශනාව යනවා. ඊට පෙර ආතුව ධර්ම දානයේ ආනිසංස බුදුරජාණන් වහන්සේ පින්නතුන්ට මතකයි දාන තුනක් දේශනා කළා. ඒ තමයි ආමිස දාන, ධම්ම දාන සහ අබේ දාන. ආමිස දානය කියන්නේ බුද්ධ පූජාවක් තියෙන එක ආමිස දානයක්. ඊළඟට සංඝික දානේ ආමිස දානයක්. ඒ සියල්ල අයිති වෙන්නේ ආමිස දානයටයි. ඒ වගේම පින්නතුනි අබේ දානය කියලා කියන්නේ බය කියන්නේ බයනේ, අබේ කියන්නේ බය නැති බව. ඒ කියන්නේ කාට හරි නිර්භය භාවය ලබා දෙන්න පුළුවන් නම්. තවත් කිව්වොත් මරණයට කැපවෙච්ච සත්තු මරණයෙන් නිදහස් කරනව නම් කූඹියක් හරි වතුර ගහගෙන ගියොත් කූඹිය හරි වතුරෙන් බේර ගන්න පුළුවන් නම් ඒක අබේ දානයයි. මේ දානය තමයි පින්නතුනි ධර්ම දානය. ධර්ම දානය කියලා කියන්නේ කාට හරි බණක් අහන්න අවස්ථාව හදලා දෙනවනම්, ඒ වාගේ දහම් පොත් පිංචවල් මුද්‍රණය කරලා බෙදා හරිනවනම්, දහම් පත්‍රිකා බෙදා හරිනවනම්, අහන බණක් යන්තම් මතක තියලා කාට හරි බණ ටිකක් කියලා දෙන්න පුළුවන් නම්, කවුරු හරි කෙනෙක් අකුසලයෙන් අහක් කළා කුසලයේ යොදවන්න පුළුවන් නම් අන්න පින්නතුනි ධර්ම දානයයි. මේ සිද්ධ කරන්නේත් පින්නතුනි ධර්ම දානයයි. හැබැයි මේ සියලු දානයන්ට වැඩිය වටින්නේ ධර්ම දානයයි. ඒක බුද්ධ වචනේ පින්නතුන්ට මතකයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දන් පරදා ධම් දන දිනනවා. එතකොට පින්නතුන්ට හිතෙන්නේ නැද්ද? ආමිෂ දානය කියන ඔය සංඝික දානයක් දෙනවටත් වඩා. ඒ වගේම හරකෙක් නිදහස් කරනවා කියන ඔය අබේ දානයටත් වඩා පින්නතුනි ධර්ම දානේ වටින්නේ ඇයි? බණ ඇහුවොත් තමයි දානය ගැන ලැබෙන්නේ. බණ ඇහුවොත් තමයි සීලය ගැන ලැබෙන්නේ. බණ ඇහුවොත් තමයි මොන පිංගම් ගැන අහගන්න බණ අහගන්න එපායි. අබේ දානය ගැන ලැබෙන්නේ බණ ඇහුවොත්. ඊට පස්සේ ආමිෂ දානය ගැන ලැබෙන්නේ බණ ඇහුවොත්. ඔය මොන පිංගම් අහගන්න බණ අහන්න ඕනේ. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ සියලුම දානයන්ට වැඩි පින්නතුනේ ධර්ම දානය
වටිනවා කියලා. ඒ නිසා උපන් දිනේ වෙලාවේ බොහොම ලස්සන පින්කමක් විවාහ සංවත්සරයේ දෙදෙනාගේම දෙවෙනි එක ඒත් පින්නතුනි බොහොම ලස්සන ආශිර්වාදාත්මක උතුම් පින්කමක්. අනිත් එක යුග ජීවිතයකදී තේරුම් ගන්න ඕන කාරණාව තමයි කිසිම දවසක ජීවිතවල රාගයට කාමයට පින්නතුන් එකතු වෙන්න හොඳ නැහැ. එතකොට ජීවිත පින්නතුනි වරදිනවා. අද ඔක්කොම නෙවෙයි සමහරු බොහෝ වෙලාවට පින්නතුන් එකතු වෙන්නේ කාමයට. දැන් අපි ගත්තොත් විවාහ වෙන්න කලින් සමහරු කියන්නේ අපි කසාද බැඳට පස්සේ මොන දුක ආවත් ලුණුයි බතුයි හරි කමක් නැහැ කාලේ ජීවත් වෙමු කියලා. නමුත් පින්නතුනි කසාද බැඳට පස්සේ ඒව නැහැනේ. ඒ ඉවසල තියෙන රාගයේ මුවාවෙන් සමහරුන්ගේ රාගික කාම කර්ම ලිෂ්ඨ වෙනකම් මිනිස්සුන්ට මිනිස්සු හොඳයි. ඊට පස්සේ මිනිස්සුන්ට මිනිස්සු වැඩක් නැහැ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ප්‍රශ්න. එදා ඉඳලා ප්‍රශ්න. ඇයි? තමන්ගේ අවශ්‍යතා සියල්ල පින්නතුන ඊට උනානේ. අර එකම හේතුව තමයි රාගයේ මුලට ගත්තා, කාමයේ මුලට ගත්තා. එතකොට වෙන එකම දේ තමයි ඒ ටික. නමුත් යුග ජීවිතයක දෙන්නෙක් එකතු වෙන්න ඕනේ වෙන මොහොකටවත් නෙමෙයි පින්කම් වලට. දැන් බලන්නකො මේ පින්කම එක්කෙනෙක් හරි එහාට මෙහාට ඇද්දනම් මේ පින්කම කරන්න බෑනේ. කරන්න කොහොමද බෑ. එතකොට විවාහ ජීවිතයේ දෙවෙනි සංවත්සරයේ සමරන්න අපි බණක් කියමු. දේශනාවක් කරමු. ඒ සිතවිල්ල පින්නතුනි දෙන්නටම ඇති වුණා. එකඟ වුණා. එකගුණයේ ප්‍රතිඵලයක් තමයි පින්නතුනි මේ ධර්ම දාණය. මම කිව්වේ එක්කෙනෙක්වත් එක පැතර ඇද්දනම් පින්නතුනි කවදාවත් මේව කරන්නේ නැහැ. කරන්නත් බෑ. එතකොට නෝනට හොඳට පින් කරන්න පුළුවන් හොඳ මහත්යෙක් හම්බුනොත්. මහත්තයට හොඳට පින් කරන්න පුළුවන් හොඳ නෝන කෙනෙක් හම්බුනොත්. නැත්තම් මොකුත් කරන්න බෑ. අමුතු කතාවක් නෙමෙයි පින්නතුන්ට මතකයි නකුල මාතා නකුල පිතා. මේ දෙන විවාහ වුණේ අවුරුදු 20 දී. විවාහලා අවුරුදු 60ක් ගියා. දැන් 80යි. මේ දෙන මතකද පින්නතුන්ට බුදුහාඳුරු ගාවට ගියා. ගිහලක නකුල මාතාව කියන බුදුහාඳුරුවනේ මම ඊළඟ ජීවිතේටත් මේ මගේ ස්වාමි පුරුෂයා නකුල පිතාම මගේ මහත්තය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කිව්වා. බුදුහාර එපා කිව්වා. නැහැ කිව්වා. කරුණු හතරකුත් එක්ක සම සද්දා සම සීලා සම ත්‍යාගා සම පඤ්ඤා මතකයිනේ. මේ කරුණු හතරත් එක්ක. එහෙනම් ඉතින් බුදුහාන්ට කියන්න තිබුණනේ ආයි හම්බෙන්නේ මොකටද ඕව නිකන් හතර දිග් ගැස්සෙන වැඩනේ කියලා. නෑ. එතකොට නකුල මාතාව ඊළඟ ජීවිතේටත් නකුල පිතා ප්‍රාර්ථනා කරන්නේ කාමයටද? නෑ. රාගයටද? එන මොකේටද? පින්කම් වලට. ඇයි පින්නතුනේ? ඇයි මතක් කළානේ සාමීනී මේ වගේ ස්වාමි පුරුෂයෙක් මට ආයි හම්බෙන එකක් නැහැ. හම්බෙන එකක් නැහැ කියලා කියන්නේ ඊළඟ ජීවිතේ ශ්‍රද්ධාවක් නැති මිනිස්සෙක් මට හම්බුනොත් මේ ගමන තව ගොඩක් පස්සට යන්න පුළුවන්. ඇයි අපි දෙන්න දැන් පින් කරගෙන ගොඩක් දුර අන්න හරි ගොඩක් දුර ඇවිල්ලා. ඊළඟ ජීවිතේ ශ්‍රද්ධාවක් නැති මිනිස්සෙක් හම්බුනොත් නේ පින්කම් එහාට මෙහාට අදින මිනිස්සෙක් හම්බුනොත් මේ ගමන තව ගොඩක් පස්ස. එදෙන් පිටුර මෙයාට මොකක්ද උනේ? ඉක්මනට දෙන්න සසරේ මුණ ගැහිලා එකට පින් කරගෙන ඉක්මනින් මේ සංසාර දුක හිමා කරන්නට හම්බ වෙන්නටම් බැරිය නේ ආත්මෙන් ආත්මයට හම්බෙන්න බැරිය. නමුත් පින්නතුනේ රාගයට කාමයට එකතු වෙන්න එපා. එතකොට ජීවිත වර්ධිනවා. හිත මතක තියාගන්න සමහර ඉවසන්නේ රාගයේ මුවාවෙන්. ඉවසන්නේ කාමයේ මුවාවෙන්. ඒ කාමයේ රාගයේ මුවාවෙන් ඉවසීම කවදාවත් පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ශාන්ති පාරමිතාවට වැටෙන්නේ නැහැ නේක. දැන් අපි ගත්තොත් ඔදී යශෝදරාව පින්නතුනි අච්චර ඉවසුවා. බුදු වෙනකන් ඉවසුවා. රාගයට ඉවසුවා. කාමයට ඉවසුවා. නෑ පින්නතුනි යශෝදරාවට ඕනකම තිබුණේ තමන්ගේ සාමි ඉක්මනින් බුදු වෙනවා දකින්න. රාගයට ඇය මල් දුන්නේ නෑ. කාමයට පින්නතුනි ඇය මල් දුන්නේ නෑ. ඒ දෙන්න මුණ ගැහුණු තැන මතකයි. සුමේ තාපස කාලේ. ඒක ලස්සන කතාවක්. සුමේ තාපස කාලේ අපේ බුදුහාඳුරෝ මඩ වගුරක් හදාදී හිටියානේ. දීපංකර බුදුහාඳුරු වඩිනකොට. නමුත් ඉවර කරගන්න බැරි වුණා. කරපු හරියත් පින්නතුන්ට මතකයි. මඩ වැගුරෙම දිගෑවුණා. දීපංකර බුදුන් නැතුළු මහා සංඝයා මගේ පිට උඩින් වඩිනාසේක්වා කියලා. දීපංකර බුදුහාඳුරු වැඩියා. පැල්ල කිව්වා මහණෙනි මින් එහාට එක අඩියක්වත් තියන්න එපා කිව්වා. ඇයි? මේ මඩ වගුරේ දිගෑවී සිටින මේ උත්තමයා මේන් අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් ගිය තැන මතු ගෞතම නමින් බුදු වෙනවා ඒ කාන්තයි. ඒ නිසා පිට උඩින් නොවඩිනසේක්වා. රජ්ජුරුව එදා නීතියක් පෙනුව මිනිස්සුන්ට. මොකද්ද නීතිය? කිසි මිනිහෙක් දීපංකර බුදුන්ට කඩවල් වලින් මල් මිලදීගෙන පූජා කිරීම සපුරා තහනම්. ගෙවල් වලින් මල් කඩාගෙන දීපංකර බුදුන්ට පුදන්න ඕනේ. ඇයි බුදු කෙනෙක් වඩනක මිනිස්සු මල් කඩ දානවනේ. නමුත් රජ්ජුරුව නීතිය පෙනුවේ
මල්කඩ දාපු අය මිනිස්සු. හැබැයි කිසි මිනිහෙක් කඩවල් වලින් මිලදීගෙන මල් බුදුන්ට පූජා කිරීම තහනම්. රජාණනේ එදා දීපංකර බුදුන් පුතන්ට මිනිස්සු මල් අරගෙන ආවේ ගෙදරේ. මේ මල් කඩාගෙන ආපු කාන්තාවන් අතර ලස්සනම ලස්සන දුප්පත්ම දුප්පත් කාන්තාවක් මේ සපු මල් පහකුත් අතේ තියාගෙන හිටියා. කාට පූජා කරන්නේ? දීපංකර බුදුහාන්ට පූජා කරන්න. සුමේ තාපසයන් වහන්සේ මඩවගුරෙන් නැගිට්ටා. දැන් විවරණ දුන්නානේ. මොකද්ද මත බුදු වෙන්න? විවරණ දුන්නා. ඉතින් විවරණ දුන්න බුදුන්ට පූජා කරන්න දෙයක් තියෙන්න එපාය. වටපිට බැලුවා. ලස්සන කාන්තාවක්. මෙයාගේ අතේ තමයි වැඩිපුර මල් තියෙන්නේ. පහක් තිබුණා. සපු මල් පහ. ළඟට ඇවිල්ලා අහනවා සුමේ තාපසයන් වහන්සේ අපේ බුදුහාඳුරෝනේ නැගෙනියනේ. ඔය අතේ තියෙන සපු මල් පහෙන් දෙකක් මට දෙන්න බැරිද ඇහුවා දීපංකර බුදුහාඳුරන්ට පූජා කරන්න. ඇය අහනවා සුමේ තාපසයන් වහන්සේ සපු මල් පහෙන් දෙකක් මම දුන්නොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. සුමේ තාපසයන් වහන්සේ කිව්වා සපු මල් පහෙන් දෙකක් මට දුන්නොත් මන් ඔබ විවාහ කරගන්නවා කිව්වා. මල් වලට කොච්චර කරන්න පුළුවන්ද නේ? අද මල් වලට කරපු හරිය නෙවෙයි. යශෝදරාව පින්නතුනි මල් වලට කළේ. හැබැයි සුමේ තාපසයන් වහන්සේ කිව්වා නැගෙනියනි මම මල් නිකන් ගන්නෑ. ගන්නේ පොරොන්දු දෙකක් පිට. එක. හැබැයි මාත් එක්ක විවාහ වෙන්න ආවට කමක් නැහැ. සැපනම් විඳින්න බලාගෙන ඉන්න එපයි කිව්වා. මාත් එක්ක ආවොත් විඳින්න වෙන්නේ දුකම තමයි කිව්වා. බොරු කියලා ගත්තේ නෑනේ. දෙක. තාමලක් දෙන්න. ඒ තමයි මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා මතු බුදු වෙන්න. මේ බුදු වෙන්න යන ගමනදී මට දාව. නුඹේ කුසේ උපදින දරුවන් පවා බුද්ධත්වයේ වෙනුවෙන් මට දන් දෙන්න සිද්ධ වෙනවා. ඒ දරුවෝ දන් දෙනකොට දුක හොලන්න පුළුවන් නම් ඔබතුමියට තාමලක් දෙන්න නැත්නම් මට සපු මල් එපයි කිව්වා. මේ යශෝදරාව. එයාගේ නම තමයි එදා සුමිත්තා. සුමිත්තා නමින් ආවත්, පබාවතී නමින් ආවත්, මන්ත්‍රී දේවිය නමින් ආවත්, කොච්චර නම් තිබුණාද ආත්මෙන් ආත් මොන නමින් ආවත් එන්නේ යශෝදරාවනේ. ගත වෙනස් වුණාට ආත්මෙන් ආත්මෙට හිත වෙනස් වෙන්නේ නෑනේ අයගේ. ඒ කියනවා සුමේ තාපසයන් වහන්සේ බුදු වෙනව නම් ඕන දුකක් විඳින්නම් කිව්වා. ඒ නිසා බය නැතුව මේ සපුමල් දෙක අරගෙන දැන්ම දීපංකර බුදුන්ට පූජා කරලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්ට ඔබතුමාට බුදු වෙනකන් කවුරු නැතත් මං ඉන්නවා කිව්වා. ඒ තමයි යශෝදරාව. දැක්කනේ? කාමයේ රාගයට දීපු මල් නෙවෙයි. දැන් මල් දුන්න කියලා බෑ. දැන් මේ තමයි මූලික ආත්මේ. මේ ආපු සතර ගමනේ. පින්නතුන්ට මතක දහම් පාසල කාලේ අපි ඉගෙන ගත්ත මහෝෂධ පඬිත්තුමා. මහෝෂධ පඬිත්තුමා ඒ අපේ බුදුහාමුදුරුවෝ. දැන් මේ ආත්මේ දැන් ප්‍රාර්ථනා කළානේ. දැන් ආත්මෙන් ආත්මෙට මුණ ගැහෙනවයි දෙන්න. මඩවගුරෙන් පටන් ගත්තේ. මහෝෂධ පඬිත්තුමා දවසක් පාරේ ඇවිදගෙන යනකොට ලස්සන කාන්තාවක් දැක්කා. මේ මුණ ගැහෙන හැටි. නිකන් නෙවෙයි අය පින්නතුනි මේ දෙමව්පියන්ට කැඳ අරගෙන යනවා. මේක දැක්ක මහෝෂධ පඬිත්තුමා පාරේදී අහනවා නැගණියනි කොහෙද යන්නේ කියලා ඇහුවා. දෙමව්පියන්ට කැඳ අරගෙන යනවා කිව්වා. මහෝෂධ පඬිත්තුමා බීලෝවට වගේ කියනවා ඔය යන තාලේ හැටියට ගියොත් නම් දෙමව්පියන්ට අද කැඳ බොන්න හම්බෙන්නේ නැහැ කිව්වා. නෑ ඉතින් ලතාවට ගිහලා කොහමද දෙමව්පිය කැඳ බොන්නේ කියලා ඇහුවා. කේන්ති ගස්සන්න කිව්ව නෙවෙයි. ඉස්ටියකට සුදුසු ලස්සන ගමනක් තිබ්බයට. ඔය ලතාවට ගිහලා කොහොමද කැඳ බොන්නේ ඇහුව දෙමව්පියවද? කේන්ති ගස්සන්න කිව්ව නෙවෙයි. මම කිව්වා ඒ වෙලාවේ. මහෝෂධ පඬිත්තුමනි මේ කැඳැලියත් අරගෙන මට පාරේ දුවන්න බැරි කමක් නෑ. මට දුවන්න පුළුවන්. නමුත් මම ඉස්ටියක්නේ. ඉස්ටියක් දුවනකොට නොහොඹේ කිව්වා. මහෝෂධ පඬිත්තුමා මොකද්ද මේ බලන්නේ? මෑට හැදිච්චකම තියෙනවද කියලා. දැක්කනේ තෝරගන්න විදිය. ඒ කිව්වා මේ ලෝකේ 4 දෙනෙක් ඉන්නව මහෝෂධ පඬිත්තුමනි දුවන්න හොඳ නැහැ දුවනකොට ලස්සන නැති. 1 ඔටුනපලං රජුරු දුවන්න හොඳ නැහැ. රජුරු දුවනකොට ලස්සන නැහැනේ. 2 රජුරන්ගේ මංගල හස්තය ඇතා දුවන්න හොඳ නැහැ. ඇතා දුවනකොට ලස්සන නැහැ. නැදුම්ගම රාජා හිමියට එනකොට ලස්සන හිමිලදුම්ගම රාජා. මිනිස්සු මල් තියලත් වැන්දේ. සමහරු දන ගහලත් වැන්දේ. ඉතිහාසෙ කවදාවත් දෙන්න හතෙකුට මල් තියලා වඳිනවා.
ඒතරමට පූජනීය වස්තුවක් වුණා අන්තිමට. සංසාරේ බුදුහාඳුරත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙන්නේ නැති නේ. කරඬුව වඩම්මන තරම් කොච්චර පින් තියෙන්න එපාද. කොහොම හරි ඊළඟ කෙනා තමයි හාමුදුරුවෝ. අපි දුවන්න හොඳ නැහැ. හාමුදුරුවෝ දුවන්න හොඳ නැහැ. හාමුදුරුවෝ දිවටම කුත් වෙන්නේ නැහැ. දුවනකොට ලස්සන නැහැනේ. 4 ඉෂ්ටිය. කාන්තාව දුවන්න හොඳ නැහැ. කාන්තාවක් දුවනකොට නොහොඹේ කිව්වා. පැහැදුනා කවුද? මහෞද පඬිතුමා. මේ යසෝදරාව මේ. දැන් මුල්ම ආත්මෙ පින්නතුනි මල් දුන්නනේ. මට බුදු වෙනව නම් ඕන දෙයක්. ඕන දුකක් මං විඳින්නම් බුදු වෙනව නම් කිව්වා. දැක්කනේ මුණ ගැහෙන හැටි. එයාගේ මතක තියාගන්න ඕනේ. ජීවිතවල එකට මුණ ගැහෙන්න ඕනේ රාගයට නෙවෙයි, කාමයට නෙවෙයි. රාගයට කාමයට එකතු වුණාම ජීවිත වර්ධිනවා. එතකොට වෙන්නේ අර රාගික කාම කර්ම නිෂ්ඨ කරගත්තට පස්සේ මිනිස්සුන්ට මිනිස් වැඩක් නැහැ. ඔය තියෙන ප්‍රශ්න වල තරම්. ඒක අරමුණ හොඳ නැහැනේ. අරමුණ හොඳ නැහැ. ඒ කියන්නේ කසාද බඳින එක දෙන්නේ සමාජය. ඒකට සමාජ යහපතක් නේ දෙන්නේ එකතු වුණාගෙන සමාජ යහපතක් වෙනුවෙන්. සමාජ යහපතක් වෙන එක සමාජ වැසනයක් වුණොත් වැඩක් නැහැ. ආලපාල මිනිසුන්ට කරදරයි. අම්මල් තාත්තට කරදරයි. මේ දෙන්නෙන් කාටවත් කරදරයක් නැහැ. දැන් හැදිච්චකම තියෙනවනේ. බැලුවා ඊට හැදිච්චකම තියෙන මෙච්චර මෑට බැලුවා බුද්ධිය තියෙනවද කියලා. ඒ ගමනක් දැන් යන්න එපා. පාද පඬිතු මහනවා නැගෙනිනේ ඔච්චර හැදිච්චකමක් තියෙන ඔයාගේ නම මොකද්ද? මම කියනවා මේ ලෝකේ යමෙක් ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම කිව්වා. ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැහැ කියන්නේ ආයෙ මැරෙන්නේ. ආයෙ මැරෙන්නේ අමරණීයයිනේ. මොකද්ද? අමරා දේවිය. ඒකේ ලස්සන ඒ කියන්නේ නොදන්න පිරිමියෙක් කාන්තාවකෙන් එකපාර නම ඇහුවාම කවදාවත් එකපාරට නම කියන්නේ බුද්ධිමත් කාන්තාව නම කියන්නේ. ඒ කිව්වත් කියන විදියක් තියෙනවා. ඒ විදිය තමයි කිව්වේ. නැත්තම් නම ඇහුවාම මේ වෙලට අර ගොඩක් කියන්න ඕනේ. නම ඇහුවාම කිව්වේ මේ ලෝකේ යමෙක් ආපහු ඒ தත්වයටපත් වෙන්නේ නැත්තම් ඒක තමයි මගේ නම කිව්වා. ඒ කියන්නේ බුද්ධිමත් පිරිමියෙක් නම් හොයා ගන්න ඕනේ බලන්න ඕනේ. බුද්ධිමත් බව පෙන්වන්න කවුද මහෞද පඬිතුමා උත්තරේ කරටම දීලා අහනවා අමරා දේවිය. දැන් අම්මට තාත්තටනේ කැඳරගෙන යන්නේ. ඔයාගේ තාත්තා මොනද හොව කරන්නේ? අමරා දේවිය කියනකොට මම දැනගත්තා. මෙයා හරි බුද්ධිමත්. නමත් කිව්වනේ. අමරා දේවිය තාත්තා මොනද හොව කරන්නේ? කැඳරගෙන යන්නේ අම්මා තාත්තටනේ. ඊට පස්සේ මම කිව්වා මගේ තාත්තා 1 2 කරනවා කිව්වා. 1 2ක් කරනවා කිව්වා තාත්තා. ඒ මහතුමා දැනගත්තා. එහෙනම් තාත්තා වැඩ කරන්නේ නැත්te කුඹුරක වෙන්නේ නැති. ඇයි? හානකොට නගුලෙන් උඩට එන පස් පෙඩල්ල ආපහු වතුරට වැටෙනකොට වැටෙන්නේ එක පස් පෙඩල දෙකට කැඩෙනවා. නැත්තම් කියන්නේ මම තාත්තා කුඹුරට කරනවා කියලා. මගේ තාත්තා 1 2 කරනවා කිව්වා. ඊට පස්සේ අහනවා තාත්තා ඔය කියන කුඹුර කොහෙද තියෙන්නේ? මේ ලෝකේ යමෙක් තාත්තා කුඹුර ගාවට ගියාට පස්සේ ආපහු කවදාවත් එතනින් එන්නේ නැහැ. නතර වෙන අන්තිමට එතන කුඹුරු තියෙන්නේත් එතනයි කිව්වා. කොතන? සෝම්පෙට්ටිනියක් ගාවනේ. තාත්තා කුඹුරු තියෙන්නේ සෝම්පෙට්ටිනියක් ගාව. බණ කියපු ලස්සන. කුඹුර තියෙන්නේ කොහෙද ඇහුවා මේ ලෝකේ යමෙක් තාත්තා කුඹුර ගාවට ගියාට පස්සේ ආපහු කවදාවත් එතනින් එන්නේ නැහැ. නතර වෙන අන්තිමට එතන කුඹුරු තියෙන්නේත් එතන සුසානයයි. ආයිමත් අහනවා. දැන් අම්මට තාත්තටයි කැඳ දීලා ඔයා ආපහු ගෙදර යනවද කියලා ඇහුවා. අඩු වුණොත් ඉතින් ගෙදර යන්නේ නැත් වැඩුණොත් ගෙදර යන්නේ නැහැ. කිව්වා. අඩුරුත් ගෙදර යනවා වැඩුරුත් ගෙදර යන්නේ නැහැ කිව්වා. මම දැනගත්තා. එහෙනම් කුඹරට යන්න තියෙන ගඟකින් ඒකට වෙලා. ඒ දැන් උඩහට වහි බලාකුලක් තියෙනවා. වහිනෝනේ. ඒ කියන්නේ ගඟේ වතුර වැඩි වුණොත් යන්නේ නැහැ. අඩුනොත් යනවා. ඒ කියන්නේ වැඩිනොත් යන්නේ අඩුනොත් යනවා කියවනේ. දැන් බුද්ධිය විමසලා අවසానයි. ඒ ඉස්සෙල්ලා බැලුවේ මොකද්ද? හැදිච්චකම තියෙනවද කියලා. දැන් බැලුවේ බුද්ධිය තියෙනවද කියලා. ඊට පස්සේ බලනවා මොනවද තිබුණත් වැඩක් නැහැනේ. ඉතුරු කරන්න බැරි නා. ඉතුරු කරන්න බැරි නම් යුග ජීවිතයක් ගෙවන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. ඉතුරු කරන්න බැරි නම් ගෙවන්න බෑ ජීවිතයක්. ඉතුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් ප්‍රශ්න. මහෞද පඬිතුමා ඉතුරු කර බැලපෙටි මතකයි. අමරා දේවියට අද හාල් හුණ්ඩුවක් අරගෙන ඔයත් අහපු කතා මේ
හාල් හුඬුවක් අරගෙන අත මිටි මොලවලා මහෝද පඬිතුමා අමරාදේවියට දීලා කිව්වා මේ හාල් හුඬුවෙන් නුඹ කැඳත් හදන්න ඕනේ, බතුත් උයන්න ඕනේ, කැවුනුත් හදන්න ඕනේ කිව්වා. අමරාදේවිය මේ හාල් හුඬුව දැම්මා මොකද කුල්ලට දාලා පෙළුවා. පොළනකොට කුල්ලේ අග ඉතුරු වුණා හොඳ හාල් ටික. කුල්ලේ මැද ඉතුරු වුණා සුන්ස හාල් ටික. කුල්ලෙන් පොළනකොට බිමට වැටෙන කුඩු හාල් ටික. අමරාදේවිය කුල්ලේ අග ඉතුරු හොඳ හාල් වලින් බත් එව්වා. කුල්ලේ මැද ඉතුරු සුන්ස හාල් වලින් කැඳ හැදුවා. කුල්ලෙන් පොළනකොට බිමට වැටෙන කුඩු හාල් වලින් අන්න කැවුනුත් හැදුවා. දැන් ඉතුරු කරන්න පුළුවන්. මහෝද පඬිතුමා කල්පනා කළා හාල් හුඬුවෙන් ඉස්ටියකට මෙච්චර හරියක් කරන්න පුළුවන් නම් මෑට මීට වැඩි යමක් ලැබුණොත් මීට වැඩි ඉතුරු කරන්න දැන් ඉතුරු කරන්න පුළුවන්. ඉතුරු කරන්න පුළුවන් වුණාට බෑ ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් ගෙනියන්න බෑ යෝග ජීවිතයක්. ඉවසන්න පුළුවන් වෙන්න බෑ. මේ කියන්නේ මොකද යෝග ජීවිතයට අවශ්‍ය කරන ටික මේ කියන්නේ. මතක ඉවසීම බලපෑටි. අමරාදේවිය කුල්ලේ අග ඉතුරු හොඳ හාල් වලින් බත් උයලා මහෝද පඬිතුමාට පිළිගන්නවා. එක බත් කටය මහෝද පඬිතුමා කැමේ තු කියලා කෙල ගැහුවානේ. මෙහෙමද බත් උයන්නේ කියලා ඇහුවා. ඇයි රස නැහැ? මෙහෙමද බත් උයන්නේ මේ රසක් තියෙනවනේ. තු කියලා කෙල ගැහුවා. රස නැතුව නෑ. මොකද්ද බලන්නේ? ඉවසන්න පුළුවන්ද කියලා. රස නැතුව නෙවෙයි. අද වගේ පුළුවන් නම් කරන බැන්න නිකන් ඉන්නෝ. ඒව නෑ. ඒව කියන්න බෑ මොකද මල් දෙක ගන්න කලින්ම කිව්වනේ. මාත් එක්ක විවාහ වුණේ ආවට කමන්නේ හැබැයි සැපනම් විඳින්න බලාගෙන එන්න එපා මාත් එක්ක ආවොත් විඳින්න වෙන්න දුක තමයි. ඒක කිව්වනේ. ඉතින් බුදු වෙනව නම් ඕන දුකක් විඳින්නම් කිව්වා. දැන් මොකක් කියන්න බෑ. ඊට පස්සේ කිව්වා මං කැඳ හැදුව පිළිගන්නන්න. හා ඒකෙත් එක උගුරයි මහෝද පඬිතුමා බිව්වේ. අපේ බුදුහාඳුරෝ මේ බීලා මේ ඒකත් තු කියලා කෙල ගැහුවන ඉස්සරහම අමරාදේවිය. ඒ රස නැහැ. මේමද කඳ හදන්න කියලා. ඊට පස්සේ මං කැවුමක් හදුව පිළිගන්නම් හා ඒකෙත් එක කටයි ගෑවේ. ඒකත් අමරාදේවිය ඉස්සරහම තු කියලා කෙල ගැහුවා. රස නැද්ද කියලා මෙහෙමද කැවුම් හදන්න කියලා ඇහුවා. අන්තිමට කො අමරාදේවිය නුඹට උයන්න බෑ කිව්වා. උයා ගන්න බැරි ගැහණියක් මට වැඩක් නැහැ කිව්වා. උයා ගන්න බෑනේ. උයා ගන්නවත් බැරි ගැහණියකින් මට ඇති වැඩක් නැහැ. ඒ නිසා බිම දන ගහනවා කිව්වා. මේ යශෝදරාවට කියන්නේ අමරාදේවිය. හිටපතනම දන ගැහුවා. ඊට පස්සේ මෙතන දෙවෙයි. අර ගිනි ගහන කෂ්ට කාෂ්ට කියලා දන ගහනවා කිව්වා. හත් දව්වේ දන ගැහුවා. යශෝදරාව මේ සෑහෙන වෙලාවක් අවුවේ තියලා මහෝද පඬිතුමා අමරාදේවියට කතා කළා. කතා කළා කිව්වා අමරාදේවිය මේසා දුකක් දුන්නේ වෙන මොහොකටවත් නෙවෙයි. මම බැලුවේ බුදු වෙනකන් මාත් එක්ක මේ ගමන යන්න පුළුවන්ද කියලා. නුඹට බුදු වෙනකන් මේ ගමන යන්න පුළුවන්. ඇයි? නුඹට දුක් විඳින්න පුළුවන්. නුඹට ඉවසන්න පුළුවන්. නුඹට ඉතුරු කරන්න පුළුවන්. ඔන්න යුග ජීවිතය අවශ්‍ය ටික මතක තියාගන්න. විවාහ වෙච්චැත්තොත් වෙන්නේ නැත්තොත් මතක තියාගන්න ඕනේ මේ දේශනාවල. ඒ කියන්නේ පළමු කොටම පුළුවන්කම තියෙන යුග ජීවිතයේ දුක් විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්තම් බෑ. 2 ඉතුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. 3 ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. ඔය ටික තියෙනවා නම් එකෙන් දෙකෙන් නෙවෙයි නිවන් දකින්නකම් ඔය ගමන යන්න පුළුවන්. කොච්චර ලස්සනයිද නේ? උකට තේරුම් ගන්න ඕනේ. මොකද සුමේද තාපස කාලේ මඩවගුරෙන් පටන් ගත්ත ගමන අවසන් කළේ වෙස්සන්තරාත්මයෙන්. ඒ කියන්නේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක්. මඩවගුරේ ඉඳලා වෙස්සන්තරාත්මෙට අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂය. එකටම ආවනේ මේ දෙන්න. එහෙනම් යශෝදරාමකෝ රාගයට මල් දුන්නේ කාමයට මල් දුන්නේ නැහැ. ඒට ඕනකම තිබුණේ තමන්ගේ සාමිය බුදු වෙනව දකින්න. ඒ අන්තිම මොහොතේ අවුරුදු 78 දී යශෝදරාව පිරිනිවන් පෑවේ. ඒ කියන්නේ බුදුහාරෝ පිරිනිවන් පාන අවුරුදු 2කට කලින්. කොහොමත් පින්නතුනි බුද්ධ ප්‍රතිවතාව අනිවාර්යෙන් බුදුන්ට කලින් නිවන් පුරයට යනවා. එක දවසේ පිරිනිවන් පාන්නේ නැහැ. එක දවසේ පිරිනිවන් පෑවොත් මිනිස්සුන්ට ලය ඒ කියන්නේ මේ පපුව වාවාගත නොහැකි පින්නතුනි දුකක් ඇති වෙනවා.
යශෝදරාව විතරක් නෙවෙයි ඕන බුදු කෙනෙක්ගේ ප්‍රතිවතාව බුද්ධ ප්‍රතිවතාව බුදුන්ට කලින් නිවන් පුරයට යනවා. එහෙනම් අවුරුදු 78 දී යශෝදරාව බුදුහාමුදුරු ගාවට නිකන් නෙවෙයි රහත් වෙලා. ඒක රහත් නෙවෙයි මහරහත් වෙලා. යශෝදරා මහරහත් තෙරණිය. එතකොට අවුරුදු 78 දී ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනව ලස්සන දෙයක්. මේ හිතන්න එපා වුණා තනියෙන් බුදු වුණා කියලා. මාබනි සත්පුරුෂ කාන්තාවක් නොහිටින්න අද ඔබ වහන්සේ බුදු පදවිය නෑ කිව්වා. මට දැන් 78යි. ඔබ වහන්සේට දැන් අවුරුදු 78යි. අපි දෙන්න එක දවසේ ඉපදුනේ. එක දවසේ ඉපදුනාට මතක තියාගන්න එක දවසේ පින්මන් පෑම සුදුසු නෑ. එනිසා මම හෙට නිවන් පුරයට යනවා. ඊට කලින් මට ඔබ වහන්සේට කියන ටිකක් තියෙනවා කිව්වා. ඔබ වහන්සේට වගේ මටත් තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඔබ වහන්සේට වගේ මටත් තියෙනවා චතුූපාද ඥානය. ඔබ වහන්සේට වගේ මටත් තියෙනවා ආසවක්ඛේ ඥානය. යශෝදරාවට පුබ්බේ නිවාසානුස්සති තිබුණා. ඒ කියන්නේ අතීත භවයන් පිළිබඳව බලලා කියන්න පුළුවන්. ඒ කියවනේ මඩ වගුරෙන් පටන් ගත්ත මේ ගමනේ මතක තියාගන්න ඔබ වහන්සේ එදා ওই කකුල් දෙකේ ඔබ වහන්සේ මේ තාපස කාලේ තිබුණේ මඩ. මම මල් දෙනකොට මතක තියාගන්න. මම තමයි හිතාගත්තේ කවදා හෝ දවසක මේ සිරිපතුල් දෙකේ මේ කකුල් දෙකේ මට ඉවත් කරලා මේ කකුල් දෙක සිරිපතුලක් බවට පත් කළා මං වදින එක වදිනෝමයි කිව්වා. මතක තියාගන්න අසංඛ්‍ය 4ක කල්පලක්ෂයක් ආවා. මං ඔබ වහන්සේට කවදාවත් වද දුන්නේ නැහැ. ඒක නම් මං වදක භාර්යාවක් වුණේ ඔබ වහන්සේට මතක තියාගන්න. කිසිම ආත්මයක් ඔබ වහන්සේගේ දෙයක් හොරකම් කළේ නැහැ. මම චෝර භාර්යාවක් වුණේ නැහැ. සත්බරියා සූත්‍රේ භගිනි බරියා මං සහෝදරියක් වගේ මාතුබරියා අම්ම කෙනෙක් වගේ සකී බරියා යෙහෙලියක් වගේ මං ඔබ වහන්සේත් එක්ක මේ ගමන ආවේ. නමුත් අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් ආපු මේ සාංශාරික බැඳීම අදින් සදහටම අවසానයි. මම හෙට නිවන් පුරයට යන මේක දීර්ඝ කතාව ලස්සන යශෝදරාවත. ඉස්සර පොතත් වල යශෝදරාවත කියලා පොත. සෑම තාත්තා කෙනෙක්ම අම්ම කෙනෙක්ම කියෙව්වා. ජීවිත වැරදුන්නේ නැහැ. හරි ගියා. ඇයි? ඒ පොත කියවන්න බෑ පින්නතුනි පුරුෂ පක්ෂයේ කෙනෙකුටවත් කඳුළු වෙනෝ ඒ තරමට. ඇයි? බුද්ධත්වයට පත්වෙන උත්තමයෙකුට කාන්තාවක් විසින් මෙච්චර දුක් විඳද කියලා. ඒ කියවන හැම තාත්තා කෙනෙකුටම දුකක් ආව කඳුලක් ආවා. එතකොට ඒ පිරිමියා නැත්තම් ඒ තාත්තා පුරුෂ පක්ෂයේ කෙනා පින්නතුනි ඉෂ්ටිය කරේ තමන්ගේ ස්වාමි දියණිය කරේ පුදුම ගෞරවයක් ඇති කරගත්ත. එහෙමයි ජීවත් වුනේ. අදේ නෑ නේවා. ඒකයි මේ අවුල් යශෝදරාවත කියුවා ලස්සනයි. ඒ හැම ස්ත්‍රියක්ම යශෝදරාවත කියුවා. තාත්තා කෙනෙකුට වඩා මතක තියාගන්න අම්ම කෙනෙකුට කියවන්න බෑ ඒක. ඒ තරමට කඳුළු වැටෙනවා. එක දිගට කියවන්න බෑ. ඒ තරම් ලස්සන චරිතයක් ඒක. මතකයි? යශෝදරාවත පොත. පරණ පොත පුදුම ලස්සන පොත. ඒක තමයි විස්තර තියෙන්නේ. ඉතින් ඒ කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මට දැන් නිවන් පුරයට යන්න අවසර දෙන්න කිව්වා. එදා තමයි බුදුහාමුදුරු යශෝදරාවට කිව්වේ යශෝදරාවෙනි පිරිනිවන් පානව නම් නිකම් පිරිනිවන් පාන්න එපා. කුමන හෝ ප්‍රාතිහාරයක් පාලා මේ රැස් වෙලා ඉන්න මිනිස්සුන්ට කියන්න මම තමයි රාහුල පුංචි හඳුනන්ගේ අම්මා කියලා. රාහුලගේ අම්මා කියලා පිරිනිවන් පාන්න මට ඇති කිව්වා. මොකද මිනිස්සු හොයනවා රාහුලගේ අම්මා කෝ කියලා. ඒකෙන් මොකද්ද කියන්නේ? රාහුල පුංචි කුමාරයා පැවිදි වුණත් හරි පින්නතුනි මව් පුතු සෙනෙහසක් කොතනකවත් තිබුණේ නැහැ. තිබුණේ නැහැ කියලා. එක තැනක තියෙනවා රාහුල පුංචි හඳුරු දවසක් අම්මා හොයාගෙන යනවා. කවුද? යශෝදරාව. කියනවා අම්මේ ගොඩක් කලකින් දැක්කේ නෑ අම්මට අසනීපද කියලා ඇහුවා. අනේ රාහුල පුංචි හානේ මට බඩේ අමාරුවක් කිව්වා. පැවිදි වෙන්න කලිනුත් අම්මට මේක හැදලා තියෙනවා. එතකොට අම්ම බේතක් කරගෙන තියෙනවද? ඔය බේතක් ගත්ත ඒ දවස්වල ගිතෙල් මීපෙනි උක්සකුර කවලම් කරලා පානයක් හදලා බිව්වහම රාහුල පුංචිහානේ මට සනීප වෙනවා කිව්වා. අම්මා ඉන්න මම ගේන්නම් කිව්වා. රාහුල පුංචිහාඳුරෝ සරියුත් මහ ගුරුවරයානේ. සරියුත් මහ රහතන් වහන්සේට කියනවා සරියුත් මහ රහතන් වහන්සේ අම්මට බඩේ අමාරුවක්. මේ දේවල් ඕන කියනවා. රාහුල බය වෙන්න එපා. කොසල් රජුණන්ගේ මාලිගාවේ ඕන තරම් ගිතෙල් උක්සකුර මීපෙනි තියෙනවා අපි ගිහලා අරගෙමු කිව්වා. අරගෙන ආවා. හදලා දුන්නා. කවුද? යශෝදරාවට. එහෙම ලස්සන තැන් තියෙනවා පින්නතුනේ. ඒක සාසනික වශයෙන් බැඳීමක් මිසක මතක තියාගන්න මව්පුතු සම්බන්ධතාවයක් පින්නතුනේ නෙවෙයි එතන. ඉතින් කොහොම හරි
යශෝදරා අවසාන මොහොතේ කියනවා ඔබ වහන්සේකට මම සමාව ඉල්ලන්නේ එකම එක ආත්මයකට විතරයි. එකම ආත්මෙට කියන්නේ අපි දෙන්නගේ අන්තිම ආත්මෙට. අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් මේ ගමන ආවා. අන්තිම ජීවිතයේදී මම ඔබ වහන්සේට නරක නපුරු වචන වලින් බැන්නා. මට ඒක හොඳට මතකයි. ඒ මොකෝ නිසා නෙවෙයි මගේ ලස්සන දරුවෝ දෙන්න දන් දුන්න වෙලාවේ. ඒක ලස්සනයි. ඒ කියනවා වෙස්සන්තර ජාතකයේ කියනවා බුදුරජාන් වහන්සේ එදා ඔබ වහන්සේ වෙස්සන්තර මහ රජුරෝ මම മന്ത്രി දේවිය. එදා මාතේ මතකද දෙවියන්ගෙන් සුදු ඇත්පැටවෙක් ලැබුණ තෑග්ගක් ඇටියට. පිංගති ධාර්මික මහ රජෙකුට ලැබෙන තෑග්ගක් සුදු ඇත්පැටවෙක්. මේ ලංකාවෙත් සුදු ඇත්පැටවෙක් හිටිය සිරිපාදේ. අපේ මිනිස්සුන්ගේ නොසන්ඩාල කම්මලට මැරුවා. ඉතින් කෙසේවා පින්නතුනේ තේරුම් ගන්න සුදු ඇත්පැටවෙක් ධාර්මික පිං ඇති මහ රටකට ලැබෙන පින්නතුන් ලොකු තෑග්ගක්. ඒ තෑග්ග ලැබුණ කාටද? වෙස්සන්තර මහ රජුරවන්ට. කරපු දේ තමයි කලිගුණ රජුරවන්ට පින්නතුනේ දන් දුන්නා. බුද්ධත්වයේ පතා. එදා මිනිස්සු කුපිත වුණා. එතකොට තමයි තාත්තගේ පුතේ වෙස්සන්තර දැන් රජකම් කරන්න හම්බෙන්නේ නෑ. පුතේ දැන් යන්න කැලෑවට മന്ത്രി දේවියයි ජාලියයි මේ ක්‍රිෂ්ණ ජිනාවයි මම බලා ගන්නම් කිව්වා. තාත්තා කිව්වේ. යශෝදරාව කියනවා එදා ඔබ වහන්සේගේ තාත්තගේ කී මහලා කැලෑවට ගියා. මං කරපු දේ තමයි ජාලිය එක උරේකටයි. ක්‍රිෂ්ණ ජිනා දරුවෝ දෙන්න උරස් දෙකට අරගෙන ඔබ වහන්සේගේ පිටිපස්සෙන් ආවේ බ්‍රහ්මචර්යාවට අන්තරාවක් කරන්න නෙවෙයි බුදුපතිට උදව් කරන්නයි කිව්වා. නමුත් ඔබ වහන්සේ මොකද කළේ? ඒ දරුවෝ දෙන්නට මම පළවැල නෙලාගෙන ගිය කැලෑවට ගිය සුළු මොහොතට කොහේවත් නැතු ඉඳලා අප ගොරහැඬි ජෝජක බමුණෙකුට මගේ ලස්සන දරුවෝ දෙන්න දන් දුන්නා. ඒ දරුවෝ දෙන්න දන් දෙනකොට මගේ පුතා ජාලිය ඔබ වහන්සේට කියලා තිබුණා තාත්තට ඕනේ බුදු වෙන්නනේ. තාත්තේ නංගි තියාගෙන මම යන්නම් කිව්වා. එදා ඔබ වහන්සේ මොකද්ද පුතාට කියලා තිබුණේ? ඔබ වහන්සේ පුතාට කියලා තිබුණා පුතේ උඹ විතරක් දීලා බුදු වෙන්න බෑ. දෙනම නම් පුතේ නුඹයි නංගි දෙන්නම දෙන්න ඕනේ. පුතේ පිං සිද්ධ වෙයි. අම්මා එන්න කලින් නංගිත් අරගෙන ඉක්මනට යන්න. මේ තාත්තට බුදු වෙන්න. පුතේ මේ තාත්තා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාට මේ ලෝකේ සියලුම දරුවන් සතර දුකින් නිදහස් කරන මොහොතේ පුතේ නුඹයි නංගි දෙන්නම සතරෙන් නිදහස් කරනවායි කිව්වා. යශෝදරාව කියනවා සාමීනි ඒ දරුවෝ දෙන්න දන් දුන්න වෙලාවේ ඔබ වහන්සේගේ ඇස් දෙකට වැටුනේ කඳුළු නෙවෙයි ලේ. ඇත්තයි මතක තියාගන්න වෙස්සන්තර ආත්මේ අර දරුවෝ දෙන්න ජාලිය කියන ගොරහැඬි මුජූජක බමුණට දන් දෙනකොට අපේ බෝසතාණන් වහන්සේගේ බුදුහාරන්ගේ ඇස් දෙකට වැටුනේ කඳුළු නෙවෙයි ලේ. යශෝදරා මතක් කළ අවසාන මොහොතේක ස්වාමීනි ආත්මයක් ගානේ මං ආවා අපිට දරුවෝ සංසාර නැති වුණා. නමුත් මට මගේ ඇස් දෙකට කවදාවත් කඳුළු මිසක ස්වාමීනි ලේ ආවේ නැහැ. ඒ කියන්නේ මටත් වඩා දරුවන් ගැන සෙනෙහසක් ඔබ වහන්සේට තිබිලා තියෙනවා. ඔබ වහන්සේට මගේ දරුවෝ දෙන්නට වඩා ලොකු මහත් උනේ මේ සංසාර දරුවෝ. ඒ නිසා ස්වාමීනි ඒ දරුවෝ දෙන්න දන් දෙනකොට ඔබ වහන්සේ ගැස්තට වැටෙන කඳුළු නෙවෙයි ලේ. ඒ ලේ තෙරලයි පින්නතුනේ මේ බුදු උනේ. මං ආවට පස්සේ මං ඇහුවා කෝ දරුවෝ දෙන්න කියලා. ඔබ වහන්සේ මොකද්ද මට කිව්වේ? දේවිය බුද්ධත්වයේ පතා දරුවෝ දෙන්න දන් දුන්නා. දැන් සාදු කියලා පින් අනුමෝදන් වෙන්න කිව්වා. ඔන්න ඔබ වහන්සේ මට කියපු ටික එදා. මට පිනක් මතක් වුණේ මර ගහක් ඝන කැලෑවේ පඳුරක් ගානේ දරුවෝ දෙන්න හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුණා. අන්තිමට සිහිසුන්ව ඔබ වහන්සේගේ පාඹුල මං ඇවිල්ලා ඇදගෙන වැටුණා මං වෙස්සන්තරාත්මේ. ඒ දරුවෝ දෙන්නේ නෑනේ. එදා ඔබ වහන්සේ කරපු දේ තමයි මාව ගත්ත උකුලට අරගෙන මගේ හිස පිරිමැද මැද ඔබ වහන්සේ මට කිව්වා දෙවිය දුක් වෙන්න එපා. ඔය ජාලිය අනාගතේ නුඹේ කුසේ රාහුල නමින් උපදිනවයි කිව්වා. ඒ ජාලිය තමයි අද මේ ශාසනයේ පුංචි රාහුල හරුනේ. ඔය ක්‍රිෂ්ණ ජිනා අනාගතේ මගේ ශාසනයේ ලස්සන භික්ෂුණී හැටියට උප්පලවන්නා නමින් උපදිනවයි කිව්වා. ඒ ජාලිය උනේ රාහුල කුමාරයා. ක්‍රිෂ්ණ ජිනා උනේ උප්පලවන්නා.
මේ සාසනේ ලස්සන භික්ෂුණියනේ. උප්පලවන්න. බොරු කියලා දරුව දන් දුන්නේ ලස්සන දේශනාවක්. තෙරුම් ගන්න ඕන කාරණාව තමයි පින්න යුග ජීවිතයක රාගයට එකතු වෙන්න එපා, කාමයට එකතු වෙන්න එපා. එතකොට ජීවිත පින්නතුනි වර්ධින. දැන් වසර දෙකක් ගත වෙන මොහොතේ මේ තෝරගත්තු තේරීමට පින්නතුනි වටිනාකමක් දෙන්න මේ කාරණා මතක් කළේ. අපි ධර්ම දේශනාවට මාතෘකාවට ගත්තේ චත්තමානව ගාථා. ඉස්කෝලේ හවර වෙන්න කලින් ගාත් 3ක් කියලා එළියට බැස්සා. නමුත් කියන්නේ මොකක් නිසාද? කවුද දේශනා කළේ? තේරුම් මොකද්ද? මොකක්වත් අපි දන්නේ නැහනේ. මේක දේශනා කරන හේතුණු කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මෙතන කියනවනේ තෙරුවන් ඇසුරෙන් යහපත් ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ තෙරුවනේ ආරක්ෂාව ආශිර්වාදي අපිට තියෙන්න ඕනේ. මොකුත් නිසා නෙවෙයි. පින්නතුනි බෝසතාණන් වහන්සේ පවා. ඒ කියන්නේ බුදු වෙන්න කලින් පින්නතුන්ට මතකයි තිරිසං ආත්ම භාව ලැබුවා. ඒ මෝරපිරිත. මතකයි? මෝරපිරිත. මෝරපිරිත ඒ කියන්නේ අපේ දෙක කතාවක්. රත්තරන් පාට මොරෙක් වෙලා ඉපදුනා. ප්‍රංචුවත් එක්ක ඉන්නේ. දැන් මේකගේ මේ රතාට තමන්ගේ රත් පාට පේන්නේ නැහනේ. වතුර බොන්න දවසක් විලට බැස්ස. එදා තමයි යස්සන පාටක් දැක්කේ. මොනට කල්පනා කළා මං රත්තරන් පාට අනිමොරු වගේ නෙවෙයිනේ. රංචුවත් එක්ක හිටියොත් අනතුරු වෙන්න පුළුවන්. කරදර වෙන්න පුළුවන්. මේ මොනට තනියම පියාඹාගෙන ගියානේ පින්නතුළු හිමාල කන්දට. හිමාලය කියන්නේ ලංකාව වගේ 7 ගුණයක් විතර විශාලයි. හිමාලේ කන්දේ ගහක් උඩ අත්තක් උඩ දැන් වහලා ඉන්න මොනරා. ඉන්නකොට උදේට හිරු පායනවා. උදේට හිරු පායනකොට මේ බෝසත් මොනරා ගාතාවක් කියනවනේ. උදේතයන් චක්කුමායක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප භාසං තයජ්ජගුත්තා විහෙරේමු දිවසං. දවල්ට දවසට ආරක්ෂාව සලසා ගන්න දිවසක්. ආරක්ෂාව සැලසෙන්නේ පළවෙනි ගාථාවෙන් නෙමෙයි. ආරක්ෂාව සැලසෙන්නේ දෙවෙනි ගාථාවේ. යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේජ මම් පාලයන්තු නමත්ත බුද්ධානං නමත්ත බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමංසෝ පරිත්තං කତ୍වා මෝරෝ චරති ඒසන. දැන් මේ ගාථාව කියලා උදේට පින්නතුනි ගොදුරු සොයාගෙන පල්ලෙහාට බහිනවා. ගොදුරු සොයාගෙන ආපහු හවසට කඳුරු නැගලා අරාත්තේ වහනවා. හවසට හිරු බැහැගෙන යනවනේ. මේ මොනට තව ගාතාවක් කියනවනේ. අපේතයන් චක්කුමායක රාජා මුළු දවසම දවල් තිස්සේම ලෝකේලී කරලා බැසගෙන යන හිරුට මාගේ নমස්කාරය වේවා. නමත් මේ අපේතයන් චක්කුමායක හරිස්සවන්නෝ පටිවිබ්බාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නන් පටිවිප්පබාසං තයජ්ජගුත්තා විහෙරේමු රත්තින්. දිවසන් ඉස්සෙල්ල මෙතන රත්තින්. එතකොට දැන් මේ ආරක්ෂාව සලසගන්නේ කොයි කාලෙටද? රාත්‍රී කාලෙට. කිවිමකුත් නෙවෙයි මේ ත්‍රිසංආත්ම බව ලැබුවත් අපේ බෝසතන් වහන්සේ තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් අයි වට්ටක පිරිත. ඒ වටකුරු ලෙක් වෙලා ඉපදුනේ. අපේ බුදුහාඳුරු පැත්තම ගිනි ගත්තනේ. නමුත් ඒ සතා හිටපු ගහ ගිනි ගත්තේ නෑනේ. සත්‍යක්‍රියාවක් කළා. ඒ මතක තියාගන්න අපිට අපික්ෂුණ වන්දලා අපිටත් ඔය ඇත්තන්ටත් තෙරුවනේ ආරක්ෂාවක් ආශිර්වාදයක් රැකවරණයක් පින්නතුනි තියෙන්න ඕනේ. ඒව පිළිටන්නේ නිකන් නෙවෙයි. ඒ කියන්නේ තෙරුවන් ගුණ විශ්වාස කරන්න ඕනේ. ඒව පිළිබඳව ධර්මයේ තුල හැසිරෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ ධර්මයේ තුලින්ම තමන්ව ආරක්ෂා කරනවා. ඒකනේ බණපදයක් කිව්වේ ධම්මෝ විරක්කති ධම්මචාරිය කියලා. ඒ ධර්මයට වටිනාකම් දෙන්නේ නැති මිනිස්සුන්ට කවදාවත් ධර්මයෙන් පිළිසරණක් සැලසෙන්නේ නැහැ පින්නතුනේ. එහෙම සැලසෙන්නේ නැහනේ. ඔය එක මම දවසක් උන්නාලික මේක මතක් කළා. ඒක අම්ම කෙනෙක්. ඒ පුතාට අවුරුදු 22යි. එයාම මාස 8ක් තිස්සේ බෝධි පූජා තියෙනවා. කොච්චර හොඳයිද? පන්සල් මාරු කර. අද මේ පන්සල හෙට වෙන පන්සලක එකම දෙයයි පුතා වෙනුවෙන් අපලයි කියලා. දවසක් කළේ කොහොනේ දැන් මාස 8ක් 9ක් විතර මොනව කළත් වැඩක් නැහැ තාමත් ඒ වගේ කිව්වා. බලනකොට මේ පුතා අවුරුදු 22යි. අම්මට වදින්නේ තාත්තට වදින්නේ බුද්ධ පූජාවක් බෝධි පූජාවක් පිළිගන්නේ දානයක් මානයක් මෙලොවක් පරලොවක් එහෙම ළමයි ඉන්නවනේ. අන්න ඒවයි කෙනේ. ඒකනේ බුදුන් මලක් පහනම් පූජා කරන්නේ ධර්මයට වටිනාකමක් දෙන්නේ නැහැ. ඉතින් ධර්මයට වටිනාකමක් දෙන්නේ නැති කෙනෙකුට ඒබක
අම්මා කරන බෝධි පූජා නරකයි කියන්නේ මේ කියන්නේ. ඒ කියන්නේ ඒ දරුවෝ ඒ වගේ දේවල් පිළිගන්න සූදානම් නැහැ. ඉතින් එහෙම සූදානම් නැති කෙනෙකුට වැඩක් තියෙනවා. නේ? ඒ වැඩක් තියෙනවා. ඒකයි මේක. ඉතින් අය කිව්වේ ධර්මයට වටිනාකමක් දෙනකොට තමයි ධර්මයෙන් පිළිසරණම් පින්නතුනේ සැලසෙන්නේ. ඉතින් ඒ දරුවෝ අම්මා කරන පූජාව කියන්නේ ඒක නෙමෙයි මේ කිව්වේ. පින්නතුනේ නමුත් ඒ දරුවා ඒව පිළිගන්න සූදානමක් නැහැ. අනේකයි ජීවිතවලට අපිට ආරක්ෂාවක් රැකවන චත්ත මානවකට බුදුරජාන් වහන්සේ මේ ගාත්තුන පින්නතුන ඉගැන්නුවේ යෝවද තම්පව ක්‍රෝමනු ජේසු ඒ ගාත්තුන උගන්වන්නේ මුකුත් නිසා නෙවෙයි පින්නතුනේ චත්ත මානව ඉගෙනගෙන විශ්වවිද්‍යාලේ ඉඳලා ගෙදරට ඇවිල්ලා අම්මයි තාත්තයි වන්දනා කළා ආපහු විශ්වවිද්‍යාලයට යන්න හදනකොට පින්නතුනේ අතරමඟ චත්ත මානවක මරණයටපත් වෙනවා. ඒ යන්න කලින් බුදුරජාන් වහන්සේ චත්ත මානවකට මේ ගාත්තුන ඉගැන්නුවා. ගාත්තු උගන්නලා තමයි චත්ත මානවක මේ ගාත්තුන කී කැලේදී යනකොට කැලේ අතරමඟදී හොරු කණ්ඩායමක් චත්ත මානවකට සරප විසපෝ පීතලයක් අරගෙන විද්දා. පෙදුනේ පපුවට කටින් සෙම දාගෙන සරප විසනේ කටින් සෙම දාගෙන චත්ත මානවක ඇදගෙන වැටුනේ යෝවද තම්පව බුදු ගුණය සිහි කර කර තමයි චත්ත මානවක මරණයට පත්වලා තුසිත දෙවලෝ ඉපදුනා. ඒකදී කතාවක්. තුස් දෙවලෝ ඉපදුනා. චත්ත කියන්නේ කුඩේටනේ. ඒකනේ මේ මානවකයා මේ කුමාරයා වෙනුවෙන් දිව්‍ය ලෝකේ තනන විමානයේ හැඩේ කුඩේ වගේ. කුඩේට කියන්නේ චත්ත කියලානේ. ඒ නිසා තමයි චත්ත මානවක කියලා කියන්නේ. ඒ සම්මේ දේශනාව බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. මහා ගැඹුරු දේශනාවක් නෙවෙයි. ඒ නිසා මේ විවාහ ජීවිතය අරමුණු කරගෙන මේ දේශනාව පින්නතුනේ සිද්ධ කළේ. උතුම් දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් හැම දිනකටම ධර්ම ශ්‍රවණමේ කුසලයේ නිවන්